හරි ආන්නකෝ අපි 10 වසර ගිණුම් කරන පාඩම පටන් ගද්දිම කතා කළා මොකක්ද ගිණුම් කරන්නේ ක්‍රියාවලියක් තියෙනවා. හරි කාට හරි මතකද ගිණුම් කරන්නේ මොකක්ද මුලින්ම වෙන්නේ කියලා? කාට හරි මතකද ගිණුම් කරන්නේ මොකක්ද මුලින්ම වෙන්නේ කියලා? ඔව් කාට හරි මතකයිද ගිණුම් කරන ක්‍රියාවලියේ මුලින්ම වෙන දේ? ඒ කියන්නේ අපි කඩයක් කරනවා කියලා හිතන්නකෝ. අපි මොකද්ද මේ හදන්න යන්නේ අන්තිමට? අන්තිමට කරන්නේ ඔය ලාභය අලාභය ගණනය කරන එක. හරිද? ඒ කියන්නේ අපි කීයක් හම්බ කරාද කියලා හොයන එක. හරි. ඉතින් එහෙම හොයන්න නම් අපි කරන්න ඕන පියවර කීපයක් තියෙනවා. මුලින්ම මොකද්ද කරේ? මුලින්ම මොකද්ද වෙන්න ඕනේ? එකලා වෙන්නේ. ඔව්. මුලින්ම ගනුදෙනුවක් හරි සිදුවීමක් හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සෙක් කියලා අපේ කඩේ බඩු ගන්න ඕනේ. ඒක නැත්තම් කොහෙද අපිට ලාභයක්? හරි. මුලින්ම ගනුදෙනුවක් හරි සිදුවීමක් හරි වෙන්න ඕනේ. උනාට පස්සේ පුතේ අපිට මේක ඔළුවේ තියාගෙන ඉන්න පුළුවන්ද? අන්න අරු අපෙන් බඩු ගත්තා අවුරුද්දක් විතර මේක ඔළුවේ තියාගෙන ඉන්න පුළුවන්ද? බෑ. අපි මේක කොහේ හරි ලියා ගන්න ඕනේ. ලියා ගන්න පොත් වලට අපි මොන පොත් කියලාද කියන්නේ? මේ අදහපු එකක් වගේ. මුදල් පොත විතරක් නෙමෙයි. පොත් සෙට් එකට අපි කියනවා තනි නමක්. හා? මූලික සටහන් පොත්. හරි. පොත් දෙක. මුලින්ම ගනුදෙනුවක් හරි සිදුවීමක් හරි වෙනවා. මේක කතා කරලා 10 වසර 4 වෙනි පාඩම. ඉතින් මේක ඊට පස්සේ අපිට මේක ඔළුවේ තියාගෙන ඉන්න පුළුවන්ද? නැහැ. කොහෙද සමන කොහෙද මේක යන්නේ? මොනවාද පොත් වලට කියන්නේ? පොත් වල මොන පොත් කියලා කියන්නේ? මූලික සටහන් පොත්. මූලික සටහන් පොත් වලදී මූලික සටහන් පොත් කීයක් තිබ්බද? හා? මූලික සටහන් පොත් කීයක් තියනවද? 6ක් තියෙනවා. මොනවාද 6? 6 කියපන්. 6 කියන්නේ 6 මුදල් පොත. සුළු මුදල් පොත. බැංකු ගිණුම. පොදු ජනනය. ගැනුම් ජනනය. විමුණුම් ජනනය. මේ හයට දැම්මට පස්සේ අපි දැම්ම කොහෙටද? ලෙජර් එක කියලා නේද? ලෙජර් එක. දැම්මද අර හරදර කියලා දැම්මේ. දිනේ විස්තරය සමල වීඩියෝ වටනවා කරලා දිනේ විස්තරය සමල වීඩියෝ වටනවා දැම්මනේ නේද? දැම්මනේ. ලෙජර් එක දැම්ම. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරනවා. තුලනය කරාට පස්සේ අපි මේ දක්වා කරලා තියෙන දේවල් හරිද කියලා බලන්න හදනවා. තරාද. මේ තරාදිය බැලන්ස් වෙන්න ඕනේ. ඒ තරාදිය තමයි අපි කියන්නේ දැන් මේ පාඩම ශේෂ පිරික්සුම. හරි ඒ තරාදිය තමයි පුතේ අපි කියන්නේ ශේෂ පිරික්සුම කියලා. හරි දැන් එහෙනම් අපි හදන්න යන්නේ ශේෂ පිරික්සුම කියන එක. හරි කොහොමද ශේෂ පිරික්සුම හදන්නේ කියලා අපි බලමු. හරිම ලේසි. පට්ට ලේසි පාඩමක්. හරි ලකුණු හම්බෙන පට්ට ලේසි පාඩමක්. ඒක කොහොමද හදන්නේ කියලා අපි දැන් අද කතා කරනවා.
හරි. ගන්නකෝ අලුත් ටියුබ් එකේ පළවෙනි පිටුව. හරි. ශේෂ පිරික්ෂුම කියන්නේ අර නේද? ඉත වෙලා. හරි. ශේෂ පිරික්ෂුම කියන්නේ මොකක්ද කියලා අපි බලමු. හරි. ශේෂ පිරික්ෂුම යනු කුමක්ද? ඒක තියෙනවා යම් කාලච්ඡේදයක් අවසානයේදී ලෙජර් ගිණුම් වල අරශේෂ සහ බැරශේෂ වෙන වෙනම තීරු දෙකක ඇතුළත් කර පිළියෙල කරන ලයිස්තුව ශේෂ පිරික්ෂුම වේ. හරි. ඒ මොකද්ද කියවල කියලා තේරෙන්නේ නැහනේ. අපි දැන් හදන්න ගමු. හරිද? මෙන්න මෙහෙමයි. හරිම ලේසි. පට්ටම ලේසි හොනේ. පාරම ලේසි. මේ ලකුණු මෙතන ලකුණු පහක් විතර දෙනවා. හරි. දැන් බලන්න කතාව. මෙතන හොයන්න. ඔයාලට බලමු ලූකා අයියව. ලූකා බැසියෝලි මොකක්ද? ඒ කවුද ලූකා බැසියෝලි කවුද? ආ? මොකක්ද කරන්නේ නේද? අවු ගිනුම් කරන්නේ අඳුනගත්ත කෙනෙක්. ඔයා ගත්ත කෙනෙක්. එයා දුන්නා ඔයාට මතකද අපිට රීතියක්. රීතියක් දුන්නා. මේ විදිහට කරවන්න කියලා කිව්ව මොකක්ද? අපේ ගිනුම් කරන්නේ කියනවා ඔය ඕනම ගිනුමක් නඩන්න පුළුවන් මූලිකාංග පහක් තියෙනවා. මොනවාද මූලිකාංග පහ? ගිනුම් කරන්නේ මූලිකාංග පහක් තියෙනවා. මොනවාද පහ? හා? වත්කම් හිමිකම් ඕකමලා වියදම් ආදායම් එයා කිව්වා නේද? වැඩි වුණොත් කවුද අඩු වුණොත් මොකද කරන්න කියලා කිව්වද? කිව්වා. හරි අපි ඉක්මනට හමු. අපේ කවුද වැඩිද? වත්කම් වැඩි වුණොත් හරිද කරද? අඩු වුණොත්? good. හරි අපේ සෝෆි හිමිකම් suka wakaki වැඩි වුණොත් ඊට පස්සේ ප්‍රමාණිය ආදායම් very good ළමයි හොඳයි අන්තිම එක සිරියාවලි right දැන් අපිට ශේෂ පිරික්ෂුම හදන්න ඕන වෙන්නේ මේ කියපු කාරණා මේකේ මේටි ඕනේ මේකේ මේටි ඕනේ අරින්න උඩට මේකේ මේටි ඕනේ වැඩි වීම කියන පැත්ත විතරයි ඕනේ වැඩි වෙද්දි මොකද වෙන්නේ කියලා තමයි ඕනේ දැන් මොකක්ද මේ කරන්නේ කොහොමද හදන්නේ කියලා බලමු හරිම ලේසි වැඩක්
බලමු හරිම ලේසි ඔතේ පට්ට ලේසි මේ ශේෂ පිරික්ෂුමේ ආකෘතිය මෙන්න මෙහෙම එන්නේ මෙන්න මෙහෙම මම දෙකයි කරන්නේ මම දෙක තුනයි කරන්නේ තුනක් කරනවා ඔයා වෙන්නේ තුනක් කරනවා හරිද ශේෂ පිරික්ෂුම ඔයාට අපි ලිස්ට් එකක් දීලා තියෙනවා වත්තම් මොනවද වගකීම් මොනවද ඉන්කම් මොනවද ආදායම් මොනවද කියලා ලිස්ට් එකක් තියෙනවා හරි කතාව මෙහෙමයි දෙවෙනි ප්‍රශ්නට යන්න දෙවෙනි ප්‍රශ්නේ මුලින්ම දිනවා ලිපි ද්‍රව්‍ය වියදම් හරිද ඔයා බලනවා ලිපි ද්‍රව්‍ය වියදම් කියන්නේ මේ පහෙන් මොකක්ද ලිපි ද්‍රව්‍ය වියදම් වියදමක් නේ හරි වියදමක් නම් දාන්න කොයි පැත්තද මේ හර පැත්තේ එහෙනම් මෙච්චර ගන්න ලිපි ද්‍රව්‍ය වියදම් කියලා දැම්මා ලිපි ද්‍රව්‍ය වියදම් කියලා දැම්මා කොයි පැත්තේ දාන්නේ හර පැත්තේ කීයද දාන්න 5000යි හරිම ලේසි තව එකට ප්‍රචාරණය කියන්නේ මේ පහෙන් මොකද්ද උදේ ප්‍රචාරණය අපි මාසෙන් මාසෙට ගෙවන එක ප්‍රචාරණය මාසෙන් මාස ගෙවනවා ඒවට නම් කියන්නේ වියදම වියදම් දාන්නේ කොයි පැත්තේද අර පැත්තේ අර පැත්තේ එකක් දුන්නා තව එකක් කරන්න රීබඩු අපි ගාව දිනෝ මේස පුරු ටික වත්තම දාන්නේ අර පැත්තේ අනිකක් දාන්නේ අර පැත්තේ ඕක එච්චරයි කතාව හරි ඉතින් ඔය ටික දැම්මට පස්සේ ඔයා යටට එකතු ගන්නවා එකතු ගත්තට පස්සේ හර පැත්තට එකතුවට දර පැත්ත එකතුව සමාන වෙන්න ඕනේ ඔයාට ඔයාගේ උත්තරේ හරිද කියලා බලන්න පුළුවන් හරි අපි උත්සාහ කරමුද වර්ධනියව මම කියලා දෙන්නම් දන්නේ නැතිව කියලා දෙන්නම් මම try එකක් දෙන්න මේක මොකක්ද කියලා අඳුර ගන්න හරි පාඩමෙන් අපි දාලා අපි දෙවෙනි ප්‍රශ්නේ හදන්න ගමු